good morning ඔයාලා හැමෝටම. ඉතින් අද හිතුවා මම දැන් ගිය සතියේ තමයි මම ඔයාලට මැටීරියල් සම්බන්ධ වීඩියෝ ගේන්න හිටියේ. ඒත් මට චුට්ටක් වැඩි වුණ නිසා මැටීරියල් ගැන වීඩියෝ එක මට ගේන්න බැරි වුණා. ඉතින් මම අද හිතුවා ඔයාලට මැටීරියල්ස් ගැන වීඩියෝ එක අරගෙන එන්න. ඉතින් ඊට කලින් මම කියන්නම් සාමාන්‍යයෙන් අපි මැටීරියල්ස් වර්ග ගොඩක් කරන තියෙනවනේ ලංකාවේ. එතකොට අපි පාවිච්චි කරන මැටීරියල්ස් තමයි සාමාන්‍යයෙන් මම හෑන්ඩ් පේන්ටිංగ్ කරනවා, මම ස්ක්‍රීන් ප්‍රින්ටිංగ్ කරනවා. එතකොට එහෙම වෙලාවදී හෑන්ඩ් පේන්ට් කරද්දී මම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් කොටන් මැටීරියල්ස් තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. එතකොට ඉස්සෙල්ලම හෑන්ඩ් පේන්ට් කරන කෙනෙක්ට නම් ඉස්සෙල්ලම සිල්ක් වගේ මැටීරියල් එකකට යන්න එපා කියලා තමයි මම කියන්නේ. මොකද සිල්ක් වගේ මැටීරියල් එකක් පාවිච්චි කරන්න අමාරුයි. ඒ කියන්නේ එකපාර හෑන්ඩ් පේන්ටිංగ్ කරන්න අමාරු නිසා. ඒ නිසා ඔයාලා ඉස්සෙල්ලම හුරු වෙන්න මම ඔයාලට කොටන් මැටීරියල්ස් ටිකක් ඉස්සෙල්ලා කියන්නම්. එතකොට ඒ වගේ ඉස්සෙල්ලා හුරු වෙලා අපි සිල්ක් වගේ මැටීරියල් එකකට යන එක තමයි හොඳ. එතකොට කොටන් මැටීරියල් ගන්නකොට අපි දන්නවා ලිනන් කියලා මැටීරියල් එකක් තියෙනවා. එතකොට ලේස් කොටන් කියලා තියෙනවා. එතකොට normal wool, super wool, soft cotton එහෙම ගොඩක් වර්ග තියෙනවා. එතකොට ඒ මැටීරියල් සම්බන්ධව ඉස්සෙල්ලා මම ඔයාලට හඳුන්වලා දෙන්නම්. එතකොට අපි දන්නවා ලිනන් කියලා මැටීරියල් එකක් තියෙනවා. ඒකත් කොටන් මැටීරියල් එකක්. ඒකෙත් හෑන්ඩ් පේන්ට් කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවේ මගේ ළඟ ලිනන් මැටීරියල් එකක් ඔයාලට පෙන්නන්න නැහැ. හැබැයි හැමෝම මම දන්නවා ලිනන් කියන මැටීරියල් එක දන්නවා. එතකොට ලිනන් කියන මැටීරියල් එකෙත් අපිට හෑන්ඩ් පේන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දන්නවනේ අමුරෙදි කියන වර්ගය. එතකොට ඒකත් ටොට් බෑග්ස් වගේ මහන්න, පර්ස් මහන්න ගොඩක් වෙලාට ගන්න. අපි සාරි ඔසරි වලට අමුරෙදි ගන්නවා අඩුයි. ගොඩක් ට්‍රැඩිෂනල් විදියට අඳින ෂූට්ස් වලට වගේ තමයි අමුරෙදි පාවිච්චි කරන්නේ අපි සාරියට වඩා කැන්ඩියන් එක අඳිනකොට. එතකොට අමුරෙදි වලත් අපිට හොඳට හෑන්ඩ් පේන්ට් කරන්න පුළුවන්. මොකද ඒක අමුතු මැටීරියල් එකක්. අපි ලිනන් වලට සාපේක්ෂව අමුරෙද්ද කියන මැටීරියල් එක ටිකක් හෑන්ඩ් පේන්ට් කරන්න ලේසි මැටීරියල් එකක්. එතකොට ඔයාලා ඉස්සෙල්ලම හෑන්ඩ් පේන්ට් කරන්න ආසෙක් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අමුරෙදි වගේ අරගෙන හෑන්ඩ් පේන්ට් කරලා හුරු වෙන්න. ඊට පස්සේ ලේස් කොටන් වලට, ඊට පස්සේ normal wool, super wool වලට යන්න පුළුවන්. එතකොට මම කියන්නම් ඉස්සෙල්ලම මම පාවිච්චි කරන්න ගත්ත ඉස්සෙල්ලම මොන මැටීරියල් එකද කියලා. මම ඒක පෙන්නලම ඔයාලට කියන්නම්. එතකොට මේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්න, දැන් මම හිතන්නේ නොදන්න කෙනෙක් නෑ, ලේස් කොටන් කිව්වම. මේ තියෙන්නේ ලේස් කොටන් මැටීරියල් එක. එතකොට මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ අයිනේ, ඒ කියන්නේ බලවාටියේ තියෙනවා ඩොට් වගේ. මෙන්න මේ වගේ සිදුරු තියෙනවා බලවාටියේ. සාමාන්‍යයෙන් හැම ලේස් කොටන් වර්ගෙම එහෙම නැහැ. සමහර ලේස් කොටන් වල මේ අග චූටියට නූල් ඇදිලා වගේ තියෙන වර්ගයක් තියෙනවා. ඒක එක වර්ග වලින් තියෙනවා. එතකොට ෆැල්කන්, පාකර් එහෙම කියලා ලේස් කොටන් වර්ග තියෙනවා. එතකොට මේ තියෙන්නේ ලේස් කොටන් වර්ගයක්. එතකොට ගොඩක් දැන් වර්තමාන වෙළඳ පොලේ ගොඩක් ලේස් කොටන් වර්ග තියෙනවා. එතකොට මේ ලේස් කොටන් එකේ මෙන්න මේ සිදුරු වගේ වලට පේනවනේ. එතකොට ලේස් කොටන් එකේ හොඳ පිට කන පිට තෝරගන්න අපිට හොඳ ක්‍රමයක් තියෙනවා. සිදුරු තියෙන ලේස් කොටන් එක ඔයාලා ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ සිදුරු ඇතුළට වගේ තියෙනවනේ, ඒ කියන්නේ කන පිට පැත්ත. සිදුරු ටික උඩ පැත්තට මේ තියෙන පැත්ත තමයි අපි කන පිට කියන්නේ. සිදුරු ටික මේ දැන් වලට වගේනේ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ අපි සිදුරු ටික යටට ගිහිල්ලා තියෙන ටික තමයි කන පිට. හොඳ පිට අපි ගන්නෙ සිදුරු විතරක් පේන ටික. ඒ කියන්නේ සිදුරු අපි සිදුරක් ගහනකොට කට්ටකින් ඇතුල් පැත්තට පේනවනේ එක්කෝ මේ රෙදි කෑල්ලේ චුට්ටක් මතු වෙලා පේනවා. එන්නේ පැත්ත තමයි අපි කන පිට කියලා ගන්න. එතකොට හොඳ පිට තමයි සිදුරු තියෙන පැත්ත. මෙන්න මේ පැත්ත. එතකොට මේ පැත්ත තමයි කන පිට. ඒ කියන්නේ ඉලිප්පිලා වගේ තියෙන්නේ කන පිට. අනිත් පැත්ත තමයි හොඳ පිට. එහෙම තමයි අපි ලේස් කොටන් ගන්න. එතකොට මේ ලේස් කොටන් එකක උස වෙන්නේ අඟල් 44. ඒ වුණාට අපි සම්මත මිම්මක් විදිහට අපි කියන්නේ 45 කියලා. ඒ වුණාට 44 තියෙන්නේ. සමහර ලේස් කොටන් වර්ග තියෙනවා සෝදනකොට කොට වෙන. එහෙම ලේස් කොටන් වර්ගයකුත් තියෙනවා. එතකොට සෝදනකොට අඟල් 2ක් විතර කොට වෙන මැටීරියල් වර්ගයකුත් තියෙනවා ලේස් කොටන්. එතකොට ලේස් කොටන් වලත් ඔයාලට ගොඩාක් පාටවල් හොයාගන්න පුළුවන්. කළු පාටින් නම් එක පාටවල් තියෙනවා. දැන් රෝස නම් රෝස පාටේ අර ඇක්‍රිලික් කලර්ස් අපි ගන්නකොට පාට ගොඩක් තියෙනවා වගේ එකම පාටේ මේ ෂේඩ්ස් තියෙනවා වගේ ලේස් කොටන් වලත් ගොඩක් තියෙනවා පාට. එතකොට ඔයාලට තෝරලා පාට ගන්න පුළුවන්. එතකොට ලේස් කොටන් මැටීරියල් එකේ ඔයාලට ඕන පාටකින් ඔයාලට ගන්න පුළුවන් වෙළඳ පොලේ. දැන් එක මිලවල් වලට ගන්න පුළුවන්. එතකොට අපි දැන් සාරි උසිරි කරනකොට යාර 6ක් නේ අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාලට ජැකට් එකට වෙනම මීටරයකුයි සාරියට යාර 6කුයි ගන්න පුළුවන්. එතකොට මේ තියෙන ලේස් කොටන් මැටීරියල් එක මේ තියෙන එකේ බ්ලැක්. එතකොට ඒකේ ලේස් කොටන් වල සමහර ලේස් කොටන් වර්ග තියෙනවා ගොඩාක් ඝනකමයි.
සාමාන්‍යයෙන් අපි දැන් normal oil super oil වලට වඩා lace cotton කියන වර්ගේ ගොඩාක් ඝනකමයි. එතකොට ඒක ඔසරි වලට වගේ ගොඩාක් හොඳයි. ඔසරි අඳින අයට lace cotton material එක හොඳයි. hand paint කරන අයට ගන්න පුළුවන්. සාරි අඳින අයත් සාමාන්‍යයෙන් lace cotton අඳිනවා. එතකොට දැන් අර ඝනකමින් වැඩි නිසා තමයි මම කිව්වේ ඔසරි අඳින අය විශේෂ කරේ ඔසරි අඳින අයට lace cotton එක හොඳයි. හැබැයි එතන අවාසිය තියෙන ගොඩාක් උස එක්කෙනෙක්ට lace cotton material එක අඳිනකොට දැන් ඉන්නට අපි රැලි දානවනේ. ඒ රැලි දානකොට චුට්ටක් රැලි ටික අපිට ඔයාලා දැන් සාමාන්‍යයෙන් ගොඩක් මේ පළලින් රැලි දානවනේ. ඒ කියන්නේ ගොඩක් මේ දිගට රැලි දානකොට උස එක්කෙනෙක්ට නම් චූටි අවාසියක් තියෙනවා lace cotton material එක ගන්න. එතකොට ඒකට මම ඔප්ෂන් එකක් දෙන්නම් ඉස්සරහට. එතකොට lace cotton material එක වලට සාරි ඔසරි එතකොට ගවුම් අඳින අයට ගවුම් මහගන්න ඒ වගේ දේවල් වලට lace cotton කියන material එක ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ lace cotton material එක. එතකොට මේක තමයි මම ඉස්සෙල්ලම පාවිච්චි කරන්න ගත්ත material එක. එතකොට ඔයාලට හැම තැනකම lace cotton කියන material එක ඔයාලට හොයාගන්න පුළුවන්. එතකොට ඒක එක එක මිල ගණන් යටතේ ඔයාලට ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ lace cotton material එක. මම දැන් ඒක චුට්ටක් අයිනකින් තියලා මම යනවා ලංකා voil. එහෙම නැත්නම් normal voil. එහෙම නැත්නම් soft cotton. එහෙමත් නැත්නම් voil කියලා කියනවනේ. ඔයාලා හැමෝම හොයනවා මොනවාද මේ voil කියන material එක. එතකොට ඒක ගැන තමයි මම දැන් කියලා දෙන්නේ. එතකොට මේ තියෙන්නේ ලංකා voil material එක. එතකොට මේ ලංකා voil material එක lace cotton එකට වඩා ඝනකමින් චුට්ටක් අඩුයි. ඒ වුණාට මේකේ තියෙන වාසිය මේක දැන් lace cotton එක සාමාන්‍යයෙන් ඝනකම වැඩිනේ. එතකොට මේ material එක ඝනකමින් ටිකක් අඩුයි. සාරි ඔසරි දෙකටම මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක hand paint කරන්නත් පහසුයි. දැන් super voil කියලා වෙනම වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ දැන් lace cotton ඊට පස්සේ ලංකා voil, normal voil, soft cotton කියන එක material එකක්. ඒතකොට ඒක voil කියලා තමයි කියන්නේ. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා super voil. ඊටත් පස්සේ තියෙනවා linen, අමුරෙදි, silk වලක් තියෙනවා diamond silk, armani silk, එතකොට American crepe. ඊට පස්සේ organza කියලා material එකක් තියෙනවා. එතකොට satin තියෙනවා, valentina තියෙනවා. එහෙම ගොඩාක් වර්ග තියෙනවා. එතකොට ඒ හැම material එකකම hand paint කරන්නත් ගන්නවා, screen print කරන්නත් ගන්නවා. එතකොට දැන් hand paint කරන අයට cotton material ගන්නවා නම් උස එක්කෙනෙක්ට නම් මම කියවන ඉස්සෙල්ලා උස එක්කෙනෙක්ට option එකක් දෙනවා කියලා. උස එක්කෙනෙක්ට lace cotton material එකේ candian එකක් අඳිනවට වඩා උස එක්කෙනෙක්ට මේ normal voil කියන්නේ. ඒ කියන්නේ voil, normal voil, ලංකා voil, soft cotton කියන material එක පාවිච්චි කරන්න පුළුවන් උස එක්කෙනෙක්ට candian එක අඳින්න. මේකේ ලස්සනට රැලි තියලා ලස්සනට උස තියෙනවා. මේකේ උස අඟල් 47. අපි normally කියන්නේ 48 කියලා. ඒ වුණාට මේකේ අඟල් 47ක් උස තියෙනවා. එතකොට මේ material වර්ගේ පාට ගොඩාක් ඔයාලට ගන්න පුළුවන්. ලස්සන pastel colours උත් එක්ක ලස්සන colours ගොඩාක් ගන්න තියෙනවා. ඒ color chart එක මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට දාන්නම්. එතකොට ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මොනවාද තියෙන colours කියලා. එතකොට ඒ color numbers තියෙනවා. ඒවා ඔයාලට ගන්න ඕන තැනොත් මම වීඩියෝ එකේ දාන්නම්. එතකොට මම ගන්නේ කොළඹ ජනශ්‍රී එකෙන්. එතකොට නුවර ඉන්න කෙනෙක්ට නම් නුවර තියෙනවා නාදන්ස් කියලා එකක් ජනශ්‍රීලගේම shop එකක් කියලා තමයි කියන්නේ. එතකොට ඒකෙත් ඔයාලට එහෙට ගිහිල්ලා හරි ගෙදරටම හරි ගෙන්න ගන්න පුළුවන්. මේ තැන් දෙකෙන්ම කොළඹයි නුවරයි මේ කොළඹ ජනශ්‍රී එක නුවර නාදන්ස් කියලා තමයි තියෙන්නේ. එතකොට නාදන්ස් කෙනුත් ඔයාලට මේ materials ගන්න පුළුවන් lace cotton නැතුව. lace cotton material එක සාමාන්‍යයෙන් ජනශ්‍රීලගේ නෑ කියලා තමයි කියන්නේ. මමත් lace cotton ගන්නේ මෙහෙන්. ඒ කියන්නේ මගේ ගමෙන්. එතකොට කොළඹත් තියෙනවා. කොළඹ දෙවනි හරස් වීදියේ shop වල ගොඩක් වෙලාවට lace cotton ගන්න පුළුවන්. අනුරාධපුර එතකොට ඒ වගේ තැන්වල කෑගල්ල කුරුණෑගල ඒ වගේ තැන්වල ඔයාලට ඒ නගරවලිනුත් lace cotton ගන්න පුළුවන්. එතකොට මේ normal voil, super voil, normal voil, ලංකා voil, soft cotton කියන වර්ගය ඔයාලට ජනශ්‍රීලගෙන් තමයි ගන්න පුළුවන්. එතකොට ජනශ්‍රීලගේ ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන්. මොකද ජනශ්‍රීලගේ ඔයාලට එවන materials ගැන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාලා හරිම පිළිවෙලට වැඩ කරන ආයතනයක්. එතකොට materials ගන්නකොට මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. damage වෙච්ච ඒවා ඒ වගේ දේවල් එවන්නේ නැහැ. එතකොට ඒක ඔයාලට විශ්වාසයෙන් කියනවා මම. මොකද මම ගිහිල්ලා ගන්නවා අඩුයි materials. ඒගොල්ලන්ට කෝල් එකක් දීලා පේමන්ට් එක කරාට පස්සේ ගෙදරටම යාලා කුරියර් කරලා එවනවා. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. මම හිතනවා මේක වටිනවා ඇති කියලා. එහෙම වටිනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න. අනිත් අයට පේන ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක
සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට අලුත් වැඩ ගොඩාක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝස් ටිකක් හදාගෙන යන ගමන් ඉතින් ඒ ටිකත් අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ගිහිල්ලා එන්නම්.